Hi guys, මොකෝ වෙන්නේ ගැම්මක් තමයි ඔන්න ගොඩ කාලයකට පස්සේ ඔන්න අදත් අපි ආවා සුපිරි වීඩියෝක් කරගෙන. හරි. ඉතින් අපි යම් බලමු මොකක්ද වෙන්නේ කියලා. අපි මේක යා. අපි යම් candy ඉඳන් fruit forward. හරි. ඉතින් මොකෝ වෙන්නේ මේ දවස්වල ඉතින් හොඳටම වැස්ස අපිත් නෙවෙයි ඉන්නවා. හරි බං ඉතින් ඔන්න වාහනේ තියනවා ගැම්මට මේ තියෙන. ඔන්න ටික කාලයකට පස්සේ මේක ඇක්සිඩන්ට් වුණා. ඉතින් දැන් හදලා තියෙන්නේ සුපිරියටම. අම්මට බස් එකක් එනවා. සකබුන් වෙනවා ඒක ආවොත්. ඒ යවමු අපි. හරි ගාවගෙන ගියා. ඔය වෙලාවට තමයි මට මස්ත වාල්දු වෙන්නේ. හරි ඉතින් අපි ඌවත් අල්ලගෙන යන්න. ඔය යන්න ඉස්සරහින් කියලාගෙන. හරි නග ගන්න කට්ටිය ලේලන්ඩ් එකක් සුපිරියටම ප්‍රයිවට් එකක් යනවා. ඕම ගිහින් මම වංගුව ගත්තා. හරි අම්බෝ බ්ලෝඩුත් කඩාගෙන යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහින් හැප්පීද මොකක්ද වෙන්නේ බලමු. අම්බෝ යකෝ ඕහෝ හරි බං ඉතින් එනට යනවා කියලාගෙන අප්පෝ මේ පල්ලෙහන හරි සීතලයි අප්පා එන කන්දක් නේ තියෙන්නේ මේක ඉන්න බෑ අමාරු මිනිස්සුන්ට වදුරන බස් එක අම්බෝ පිටිපස්සේ අම්බෝ පාර පනිනවා පුදුම අමාරුයි නවත්ත ගත්තේ ඒක හරියා පිටිපස්සේ බස් එකක් එනවා ඒ අර අපි හප්පන්න ආපු එකනේ අනේ වෙන එකක් කොහමද අපේ බස් ගැම්ම ශ්‍රී ලංකන් SL බස් හරි බං ඉතින් යනවා වදිත් දන්න ඉන්ෆෝමන්ට් කඩාගෙන හරි ඉතින් අපිට පේනවා අපි බස් එකට අපි මොකද්ද කරන්නේ ඊතර දාන්න අපි කොතනට ඊතර දාන්න පොඩ්ඩේ ඉන්නේ යාළුවනේ අම්මට ගස්සින් වාහනයක් දෙන්නේ අර වීල් එක හරවන් යනවනේ ආවෝ යන්න ඒ වයිද්දි වෙන වෙලාවක් කියලා සුපිරියක් අම්මට සීඩි බියකුත් යනවා ගැම්මට ඩබල් සිග්නල් දාන්නේ ඕ වන්නම හොඳ වන්නවා ගැම්මක් තමයි ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා මේ ඉස්සර කරපු වීඩියෝක් කියලා මේක මේ කරන්න 20යි 25 එනේ 2025 හොඳ හොන් පාරක් සෙලිබ්‍රේට් පාරක් හොඳට ගහලා තියෙනවා ගැම්මක් යනවා අපි මොනවා කරන්න බලමු අම්බේ කඩාගෙන වදි යකෝ අම්බෝ මිනිස්සුන් රැක් පනිනවා මේක යද්දි කොරෝනා ග්‍රාම් බෑග් සීගිරිය පහ කරා ගැම්මට
මේ නිල් පාට බස් එක තමයි මට පේන්නේ නැහැ. කොහෙන වදයක් හැප්පුණාම තල්ලු කරගෙන යනවා. අපි අඳුරන කට්ටිය දන්නේ ස්ප්‍රින් බස්. හරි යනවා. මැද වච්චි පැත්තෙන් යනවා අම්මට උඩු. අහුවිච්ච පැත්තකට යනවා. මැප් එක පෙන්වන්නේ නැහැ මොනවා වෙයිද දන්නේ බලමු. මේ ගේම් එකේ හැටි පොඩ්ඩක් පෙන්වන්නේ නැහැ මංජ මගල් ගේම් එක. අපි එළියෙන් පොඩ්ඩක් යම් බලන්න බස් එක යන්නත් එක්ක. ඕ ලිස්සනවා යකෝ. අම්බෝ වාහනේ යනවා පේන්නෙත් නෑ. හරි වැදුනා අම්බෝ ඒකත් පෙරලගෙන යන්නේ. හිත හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වුණාම පොඩ්ඩක් බලනවා මං එහෙම බලන්නේ. හිත හොඳ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. අඩෝ අම්මේ කොහොමද ඒක ඇත්ත වගේ 30 බස් වගේ අප්පා. ඕ හරි බං ඔන්න අපි ආවා බලමු හරිනේ දැන්නේ පෙන්නන්නේ පිටිපස්සේ අර ලැඩ් මේකේ රතු පාටකින් දැන් තමයි ගයිස් ඉතින් පෙන්නන්නේ ගැම්මට හොඳ හොන් පාර ගහුවා යනවා හරි ඉතින් උතුර දකුණ මාරු කරන රිවර්ස් ගියර් දැන් ඉතින් බෝඩ් ගලවගෙන යන රේස් යන්නේ රේස් ඉතින් ගයිස් රේස් යන්නේ මේ තියෙන්නේ අර ඉස්සෙල්ලා අපි නුවර අපි හප්ප බස් එක ස්ටොප් අම්මට දැන් හිතාගන්න බෑ කොහෙද යන්නේ කියලා දකුණට අම්මට වැදුනා නේද අම්මට සීවෙන්න වැදුනා නෝටි ළමයි බස් එක වැද්දවුවනේ හිතුනේ පොඩ්ඩක් මෙතනින් නවත්තමු වද්දන්නේම නෑ මගේ බස් එකේ හරි දැන් ඉතින් මෙතනින් කට්ටිය හොඳට කාලා එහෙම ලෑස්ති වෙලා එන්න අපි බහින්නේ අර යන්නේ කොළපාට බස් එක බහගන්න කට්ටිය බහගෙන හොඳට කාලා එන්න ටිකක් තව දුර යන්න තියෙනවා ඉතින් අපි එතකම් බස් එකේ ලස්සන බලමු ලයිට් එහෙම දාමු LED දානවද හදා මේ තියෙන්නේ LED DJ පාරක් දාමු ඩබල් සිග්නල් දාලා යම්ම කල්ලමු ඉස්සරහා ලයිට් දෙක වැඩ නැහැ බෆර් එකේ තියෙන ඒ නිකන් ලස්සනට දාලා තියෙන්නේ හරි ඇති දැන් යන් අපි ගමනට සූදානම් වෙමු
මහානාම එක්ස්ප්‍රස් වගේ සම්පත් එක්ස්ප්‍රස් වගේ යන්නේ. හරි බං. මේ වීඩියෝ එක ඔයාලා බලනවා ඇති මොකද්ද වෙන්නේ කියලා දැම්මට. හරි. මෙන්න මේකයි ඉතින් වෙන්නේ. දැන් අපි ළඟා වෙලා ඉන්නේ. තව ටික දුරයි. මොකද්ද රණවිරුවන්ගේ සොහනක්ද මොකක්ද යක් ඉස්සරහින් තිනවා. ඊට පස්සේ අපි ස්ටෑන්ඩ් එක. ඉතින් මම මේක දුවන්නේ මහනුවර කොළඹ. කොළඹ මේ යාපනේ. ඉතින් අද යන්නේ අපි වෙනස්ම විදිහේ ට්‍රිප් එකක්. පිරියක් තමයි. කවුද යකෝ පාර මැද වෑන් නවත්තන්නේ? අපි දකුණෙන් දාලා ඉස්සරහ ගන්න යන්න බෑ. ඉස්සරහෙන් වාහනයක් එනවා. ඕවර්ටේක් කරන්න බෑ. දැන් ඕවර්ටේක් කරමු. දැනුත් එකක් එනවා. ඒක අපි ගණන් ගන්න නෑ. ඊළස්සේ හරි ඉතින් මෙතනින් පට ගාලා අපි දාගමු. හා ඉතින් වැල කඩාගෙන යන්න නැති. ඉතින් ඔන්න ඉතින් අද අපි යනවා. ගැම්මක් තමයි. තව වීඩියෝක් අරන් එන්නම්. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එනම් කොල්ලෝ අපි යා.